අනිහසෙව මගේ යාළුවනේ ඔන්න අද මං ආවේ ඔයාලගේ මුන්හාඹා චොම්බ කොටස යටතේ තියෙන 12 වෙනි පාඩම ඔයාලට වචනෙන් වචනේ පැහැදිලිව කියලා දෙන්න. 12 වෙනි පාඩම යටතේ ඔයාලට තියෙන්නේ හංගුගේ තේජුන් කියෝතොන්. ඒ කියන්නේ කොරියාවේ පොදු ප්‍රවාහනය. හරි අපි සුපුරුදු පරිදිම කොරියානු උච්චාරණයත් අහන ගමන්ම අපි වචනවල තේරුම එකින් එක පැහැදිලිව ඉගෙන ගමු. 한국은 대중교통이 잘 발달되어 있는 나라입니다. 한국은 කොරියාව තේජුන් කියෝතොන් කියන්නේ පොදු ප්‍රවාහනය චල් පල්දල්තියෝ ඉන්නන් චල් හොඳින් පල්දල්තියෝ ඉන්නන් සංවර්ධනය වෙලා තියෙන නාරායිම්නිදා රටක් වෙනවා. 대중교통을 이용하여 가까운 곳뿐만 아니라 먼 곳으로도 편리하게 이동할 수 있습니다. තේජුන් කියෝතොන් ඉයොන් හායෝ ඒ කියන්නේ තේජුන් කියෝතොන් පොදු ප්‍රවාහනය ඉයොන් හායෝ භාවිතා කර කක්කාවන් ගොත් ඒ කියන්නේ කක්වාවන් කියන්නේ සමීප අසල කිට්ටු ගොත් කියන්නේ ස්ථාන බුන්මාන් අනීරා ස්ථාන වලට පමණක් නොව මුන් ගොසරෝදෝ කියන්නේ දුර ස්ථාන වලටත් පියොල්ලිහාගේ පහසුවෙන් ඉදුන්හල් සුයිස්සම්නිදා ගමන් කරන්න පුළුවන් කියලා කියනවා. පළවෙනි ඡේද කොටසෙන් කියවෙන්නේ කොරියාවේ පොදු ප්‍රවාහනය හොඳින් සංවර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම මේ පොදු ප්‍රවාහනය භාවිතා කරලා අසල ස්ථාන පමණක් නොව දුර ස්ථාන වලටත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් කියලා පළවෙනි ඡේද කොටසෙන් ඔයාලට විස්තර කරලා තියෙනවා. හරි යාළුවනේ අපි බලමු දෙවෙනි ඡේද කොටසෙන් මොකක්ද කියලා තියෙන්නේ කියලා. 도시 간 이동에 가장 널리 이용되는 교통수단은 고속버스입니다. තෝෂිගන් ඉදොන් ඒ කියන්නේ නගර අතර ගමන් කරන්න කජන් වලි වඩාත් පුළුල් ඉයොන් වෙනන් භාවිතා වෙන කියෝතොන් සුතනල් ඒ කියන්නේ පොදු ප්‍රවාහන සුතන් මාධ්‍ය කෝසක් පොසයිම්නිදා ශීඝ්‍රගාමී බස් වෙනවා කියලා තියෙනවා. 서울이나 부산 등의 대도시와 중소도시를 연결하는 노선들이 많이 있으며 සෝල්ලිනා බෝසාන් තැනි සෝල් හා බෝසාන් වැනි තේ තෝෂිවා ඒ කියන්නේ විශාල නගර හා චුන්සෝතෝෂිරල් කුඩා මධ්‍යම ප්‍රමාණ නගර යොන් කියොල් හනන් යාකරන සම්බන්ධ කරන නොසොන්දරී කියන්නේ මාර්ග පොඩි මාර්ග මානිසෝමියෝ ගොඩාක් තියෙන අතර 주요 노선들은 심야 시간에도 운행됩니다. චියෝනු සොන්දරන් බොහෝ මාර්ග සිම්යාශිගනේදෝ මධ්‍යම් රාත්‍රී වෙලාවෙත් උන්හිං තෙම්නිදා කියන්නේ වෙලාවෙත් ධාවනය වෙනවා ක්‍රියාත්මක වෙනවා කියලා තමා කියලා තියෙන්නේ. ඒ කියන්නේ නගර අතර ගමන් කිරීම වඩාත් පුළුල්ව ගමන් කරන පොදු ප්‍රවාහන ක්‍රමය තමා කොසොක් පොස. ඊට පස්සේ කියනවා සෝල් බූසාන් වගේ විශාල නගර අතර එතකොට කුඩා මධ්‍යම ප්‍රමාණ නගර යාකරන සම්බන්ධ කරන මාර්ග ගොඩාක් තියෙනවා. ඒවෙන් ප්‍රධාන මාර්ගවල මැදියම් රාත්‍රී වෙලාවෙත් ධාවනය වෙනවා කියලා තියෙනවා. 가까운 도시 간의 짧은 거리를 이동할 때는 시외버스를 이용하면 됩니다. කක්කාවුන් තෝෂිගනි ඒ කියන්නේ අසල නගර අතර චල්බන් කුරියල කියන්නේ කෙටි දුර ඉදොන් හල් තේන ගමන් කරන විටදී සිවේ පොස ඉයොන් හායෝ ඒ කියන්නේ නගරාන්තර බස් ඉයෝ හායෝ භාවිතාවෙන් ඉයොන් හාමියොන් තෙම්නිදා භාවිතා කළා නම් හරි කියලා කියනවා. 그리고 도시 내에서는 시내버스를 이용하면 도시 곳곳을 쉽게 갈 수 있습니다. 그리고 ඒ වගේම තෝෂිනේ සෝනන් නගර ඇතුළතනේ ඒ සෝනන් නගර ඇතුළත සිනේ පොසරල් නගර බස් ඉයොන් හාමියොන් භාවිතා කරලා තෝෂි
කොසල් ඒ කියන්නේ නගරවල කුත් කොසල් කියන්නේ තැන් වලට සිබ්ගේ කල්සු ඉස්සම්නිදා පහසුවෙන් ගමන් කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේ ඡේදයෙන් ප්‍රධාන වශයෙන් ඔයාලගේ ඔළුවට දාගන්න තියෙන්නේ නගර අතර ගමන් කරන්න ගොඩාක්ම බහුලව භාවිතා කරන මාධ්‍ය තමයි කෝසක් පොස ශීඝ්‍රගාමී බස්. කෝසක් පොස කියලා මම කියන්නම්කෝ. එතකොට ඔයාලගේ ඔළුවට යනවා අමතක වෙන්නේ. කෝසක් පොස තමයි වැඩිපුරම භාවිතා කරන පොදු ප්‍රවාහන මාර්ගය නගරයට යන්න. ඊට පස්සේ කියලා තියෙනවා මේ වගේ මැදියම් රායෙත් ගමන් කරන මාර්ග තියෙනවා. ඒ කියන්නේ බස් ධාවනය වෙන මාර්ග තියෙනවා. ඊට පස්සේ කියනවා ළඟ තියෙන නගර අතර කෙටි දුර ගමන් කරන්න භාවිතා කරන්නේ සිවේ පොස. කක්කවුන් තෝෂි කියන්නේ සමීප නගර අතර කෙටි දුර ගමන් කරන්න සිවේ පොස. හරිද? ඊට පස්සේ මතක තියාගන්න ඒ වගේම නගර ඇතුළත තෝෂිනේ සොනන්. ඔන්න ඕවා ඡේද ප්‍රශ්නවල උත්තර 4ට දෙනවා. නගර ඇතුළත ගමන් කරන්න මේ බස් තියෙන්නේ. එතකොට නගර දෙකක් අතර ගමන් කරන්න මේ බස්. ඒ නිසා මතක තියාගන්න තෝෂිනේ ඒ සොනන් කියන්නේ නගර ඇතුළත ගමන් කරන්න මොනවාද? සිග්නේ පොස නගර බස්. ඒව භාවිතා කරලා නගරවල තැන් වලට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් කියලා මේ ඡේද කොටසෙන් විස්තර කරලා තියෙනවා. හරි යාළුවනේ අපි යමු ඊගාව ඡේද කොටසට. 주요 대도시에는 기차역이 있어 철도를 이용한 도시간 이동도 가능합니다. 주요 대도시에는 ඒ කියන්නේ ප්‍රධාන නගරවල කිචායෝගේ දුම්රිය නැවතුම්පළ ඉස්සෝ තියෙන අතර චොල්දෝරල් යොන්හන් ඒ කියන්නේ දුම්රිය මාර්ග යොන්හන් භාවිතා කර තෝෂිගන් ඉදොන්දෝ නගර අතර ගමන් කිරීමටත් කණන් හම්නිදා හැකි වෙනවා පුළුවන් වෙනවා කියලා කියනවා. 열차에는 KTX, SRT와 같은 고속 열차와 새마을호, 무궁화호 등과 같은 일반 열차가 있습니다. ඊට පස්සේ කියනවා යොල්ජායනන් දුම්රිය වල KTX, SRT වැනි වැනි කෝසොක් යොල්ජානන් ඒ කියන්නේ ශීඝ්‍රගාමී දුම්රි සේමාල්හෝ කියන්නේ දුම්රියක් මුකුම්හා කියන්නේ දුම්රියක් තන්ගවා කතන් ආදී වැනි ඉල්බන් යොල්ජාගා කියන්නේ සාමාන්‍ය දුම්රිත් ඉස්සම්නිදා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ KTS SRT වැනි ශීඝ්‍රගාමී දුම්රි වගේම සේමාල් හෝ මුකුම්හා වගේ සාමාන්‍ය දුම්රිත් තියෙනවා කියලා කියනවා. 고속 열차는 요금이 좀 비싸지만 빠르고 편리합니다. කෝසොක් යොල්ජානන් ඒ කියන්නේ ශීඝ්‍රගාමී දුම්රි යෝගමි ගාස්තුව චොම් පිස්සජිමාන් ටිකක් මිල අධික නමුත් පරගෝ වේගවත් වගේම ප්‍යොල්ලි හම්නිදා පහසුයි කියලා කියනවා. 서울에서부터 한국의 최남단 도시인 부산까지 2시간 반쯤 걸립니다. සෝල්ලේසෝ පුතෝ සෝල්වල සිට හංගුගේ කොරියාවේ චීනම්දන් ඒ කියන්නේ දකුණු කෙළවරේ තෝෂීන් නගරය වන බූසාන් දක්වා තූෂිගන් පන් ඒ කියන්නේ පැය 2කමාරක් පමණ කොල්ලිම්නිදා ගත වෙනවාලු. 고속버스나 기차 කෝසොක් පොසනා ශීඝ්‍රගාමී බස් හා කිචා දුම්රි 등의 장거리 대중교통을 이용할 때는 인터넷이나 모바일 앱을 통해 표를 예매하는 것이 좋습니다. තැන්ඒ වැනි චංගොරි තේචුන්කයෝතොනල් දිගුදුර පොදු ප්‍රවාහන ඉයොන් හල්තේනන් භාවිතා කරන විටදී ඉන්ටනෙස්තිනා එකෙන් හෝ මොබයිල් එපල්ටොන්හේ මොබයිල් ඇප් එකක් ඔස්සේ තොන්හේ ඔස්සේ මගින් පෙෝරල් ටිකට් නියමේ හනන් වෙන් කරගන්නා ගොත්සි එක චස්සම් නිදා හොඳයි කියලා කියනවා. හරිද? බලමු අපේ ඡේද කොටසෙන් මොකද්ද කියලා තියෙන කියලා. ප්‍රධාන
විශාල නගර වල දුම්රිය නැවතුම් තියෙනවලු දුම්රිය මාර්ග භාවිතා කරලා නගර අතර ගමන් කිරයන්න හැකි වෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා දුම්රිවල සේමාහල් හෝ මුකුම්හා වගේ සාමාන්‍ය දුම්රිත් තියෙනවා. ඒ වගේම KTS SRT වගේ ශීඝ්‍රගාමී දුම්රිත් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ශීඝ්‍රගාමී දුම්රි වල ගාස්තුව ටිකක් මිල අධිකයි. ඒ වගේම වේගවත්. ඊට පස්සේ කියනවා සෝල් වල ඉඳන් කොරියාවේ දකුණු කෙළවරේම තියෙන බුසාන් වගේ නගරයකට උනත් පැය 2කමාරක් පමණ ගත වෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා දුම්රිය වගේ දුගදුර පොදු ප්‍රවාහන භාවිතා කරද්දී ඉන්ටර්නෙට් එකෙන් හෝ මොබයිල් ඇප් එකක් ඔස්සේ කලින් ටිකට් වෙන් කරගන්න එක හොඳයි කියලා ඒ ඡේද කොටසෙන් ඔයාලට කියලා තියෙනවා. හරි ඊගාව කොටසත් බලමු අපි. 서울, 부산, 대구, 대전, 광주 등과 같은 대도시에는 지하철이 있습니다. 서울, 부산, 대구, 대전. ඒ කියන්නේ 서울, 부산, 대구, 대전. 광주, තන්ගා කතන් වැනි තේතෝෂයේනන් විශාල නගරවල චිහාචුරි ඉස්සම්නිදා උමන්දුම්රිය තියෙනවා කියලා කියනවා. උමන්දුම්රිය තියෙනවලු. මොනවාද? සෝල්, බුසාන්, තේගු, තේචොන්, කාංචු වගේ විශාල නගරවල චිහාචොල් උමන්දුම්රිය තියෙනවා කියලා කියනවා. 지하철을 이용하면 도시 안에서는 빨리 이동할 수 있습니다. චිහාචොලි ඒ කියන්නේ උමන්දුම්රිය යන්හාමයන් භාවිතා කළාම නම් තෝෂි අනේසොන නගර ඇතුලේ පල්ලි ඉක්මනින් ඉදොන්හාසු ඉස්සම්නිදා ගමන් කරන්න පුළුවන් කියලා ඒ කොටසෙන් කියලා තියෙනවා. සෝල්, බුසාන්, තේගු, තේචොන්, ක්වාංජු වගේ විශාල නගරවල උමන් මාර්ග තියෙනවලු උමන්දුම්රි. එතකොට ඊට පස්සේ කියනවා උමන්දුම්රි භාවිතා කළාම නගර ඇතුලේ ඉක්මනින් ගමන් කරන්න පුළුවන් කියලා ඒ ඡේද කොටසෙන් ඔයාලට කියලා තියෙනවා. හරි අපි බලමු අන්තිම ඡේද කොටසෙන් මොකද්ද කියලා තියෙන්නේ කියලා. 택시는 24시간 이용할 수 있는 편리한 교통수단입니다. ටැක්සිනනේ කියන්නේ ටැක්සි සමුල්නේ ශිගන්නේ කියන්නේ මේ පැය 24 ඉයොන් හල්සුයින්නන් භාවිතා කළ හැකි පියොල්ලිහන් පහසු කියෝතොන් සුතන් ඉම්නිදා ප්‍රවාහන මාධ්‍ය වෙනවා කියලා කියනවා. ටැක්සි තමයි පැය 24න් භාවිතා කරන්න පුළුවන් පහසුම ප්‍රවාහන මාධ්‍ය කියලා තියෙනවා. 손을 들어 지나가는 빈 택시를 잡을 수도 있지만 모바일 앱을 통해 편리하게 택시를 부를 수도 있습니다. සොනල් තෙල්දා කියන්නේ මොකද්ද? අත වනනවා නේද? සොනල් තොරෝ ඒ කියන්නේ අත වනලා චිනා කඩා පසු කර යනවා නේද? චිනා කන්නන් පසු කර යන පින් කියන්නේ මොකද්ද? හිස් තැනට ගැලපෙන කියන්නේ පින් කණේතර කල් වගේ. ඒ වගේ පින් කියන්නේ හිස් පින් ටැක්සිරල් හිස් ටැක්සි එකක් චබල් සුදෝ ඒ කියන්නේ අල්ලගන්නත් ඉජ්ජිමාන් පුළුවන් නමුත් මොබයිල් ඇපල් තොන්හි මොබයිල් ඇප් එකක් මගින් පික්මි වගේ මොබයිල් ඇප් එකක් මගින් පියොල්ලිහාගේ පහසුවෙන් ටැක්සි එකක් පුරුල් සුදෝ ඉස්සම්නිදා අමතන්නත් පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ මේකේ කියනවා ටැක්සි පැය 24න් භාවිතා කරන්න පුළුවන් පහසුම පොදු ප්‍රවාහන ක්‍රමයලු. ඊට පස්සේ කියනවා අත වනලා පහු කරලාගෙන යන හිස් ටැක්සි එකක් අල්ල ගන්නත් පුළුවන් වගේම මොබයිල් ඇප් එකක් වගේ මොබයිල් ඇප් එකක් මගින් ටැක්සි එකක් පහසුවෙන් අමතන්නත් පුළුවන් කියලා කියනවා. හරිද? එහෙනම් අපි බලමු එකිනෙක අපි මේකේ සිංහල තේරුමත් එක්ක මම ඔයාලට කියලා දුන්නා. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. හැබැයි මම ආයෙත් මුලින් ඉඳන් මේකේ සාරාංශයක් හැටියට මේකේ මොකද්ද කියලා තියෙන කියලා කතාවක් හැටියට ඔයාලගේ ඔළුවේ තියාගන්න. ආයෙ සැරයක් මුලින් ඉඳන් කියන්නම්. සිංහල දාලා අදහස ඔළුවේ තියාගන්න. එතකොට ඔයාලට මේ පාඩමෙන් මේ චොම්බ කොටසෙන් ඔයාලට
ඡේද ප්‍රශ්නයක් ආවහම පහසුවෙන් උත්තර 4 බලලා වුණත් පහසුවෙන් ඔළුවට උත්තරයක් දාගන්න පුළුවන් හැටියට මෙන්න මේ වගේ මතක තියාගන්න. හරි, මේකේ දල අදහස තමා කොරියාව පොදු ප්‍රවාහනය හොඳින් සංවර්ධනය වෙලා තියෙන රටක් කියලා තියෙනවා. පොදු ප්‍රවාහනය භාවිතා කරලා අසල ස්ථාන පමණක් නොවේ දුර ස්ථාන වලටත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් කියනවා. ඊට පස්සේ දෙවෙනි ඡේද කොටසෙන් කියලා තියෙනවා නගර අතර ගමන් කිරීම වඩාත් පුළුල් ගමන් කරන පොදු ප්‍රවාහන ක්‍රමවේදය තමා ශීඝ්‍රගාමී බස්. එතකොට සෝල් බූසාන් වගේ විශාල නගර ඒ වගේම කුඩා මධ්‍යම ප්‍රමාණ නගරයා කරන සම්බන්ධ කරන මාර්ග රේඛා ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මාර්ග ගොඩාක් තියෙනවා. ප්‍රධාන මාර්ගවල මැදියම් රාත්‍රී වෙලාවෙත් මේ ප්‍රවාහන ක්‍රම කියන්නේ බස් වගේ ඒවා ධාවනය වෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා අසල නගර අතර කෙටි දුර ගමන් කරන විටදී භාවිතා කරන්නේ සිවේ පොස කෙටි දුර නගර අතර කෙටිව ගමන් කරන්න භාවිතා කරන්නේ මොනවාද? සිවේ පොස. සිවේ පොස භාවිතා කරනවලු. ඒ වගේම නගර ඇතුළත තෝසිනේ ඒ සෝනන් කියලා තිබ්බොත් නගර ඇතුළත සිනේ පොස හරිද භාවිතා වෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා නගරවල තැන් වලට පහසුවෙන් මේ බස් භාවිතා කරලා ගමන් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඊගාව ඡේද කොටසෙන් වලට කියලා තියෙනවා ප්‍රධාන විශාල නගරවල දුම්රිය නැවතුම් තියෙනවා කියනවා. එතකොට දුම්රිය මාර්ග භාවිතා කරලා නගර අතර ගමන් කිරීමටත් හැකි වෙනවා කියනවා. ඊට පස්සේ දුම්රියවල KTS SRT වගේ ශීඝ්‍රගාමී දුම්රිය තියෙනවා. ඒ වගේම සේමාල් හෝ මුකුම්මාවෝ වගේ සාමාන්‍ය දුම්රිත් තියෙනවා කියලා තියෙනවා. එතකොට කෝසොක් යෝල්ජා කියන්නේ KTS SRT වගේ ශීඝ්‍රගාමී දුම්රිය. අන්න ඒ වගේ යෝගම් කියන්නේ ගාස්තුව ගොඩාක් මිල අධික නමුත් ටිකක් මිල අධික නමුත් පරගෝ වේගවත් වගේම පහසුවෙන් ගමන් කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ කියනවා සෝල් වල සිට කොරියාවේ දකුණු කෙරවලේ ශිනන්දන් තෝෂි කියන්නේ දකුණු කෙරේ නගරයක් වන බූසාන් දක්වා පැය 2කමාරක් වගේ කාලයකින් ගමන් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ කියනවා ශීඝ්‍රගාමී බස් දුම්රිය වගේ දිගුදුර පොදු ප්‍රවාහන භාවිතා කරන විටදී ඉන්ටර්නෙට් එකෙන් හෝ මොබයිල් ඇප් එකක් මගින් ටිකට් වෙන් කරගන්න එක හොඳයි කියලා ඒ ඡේද කොටසෙනුත් කියනවා. ඊට පස්සේ කියලා තියෙන්නේ සෝල් බූසාන් තේගු තේචොන් කාංචු වගේ විශාල නගරවල උමන් දුම්රිය තියෙනවා කියලා. චිහාචොල් නේද? චිහාචොල් තියෙනවල මේ වගේ ප්‍රධාන නගරවල. ඊට පස්සේ කියනවා උමන් දුම්රිය භාවිතා කරාමත් ඉක්මනින් ගමන් කරන්න පුළුවන් කියලා කියනවා නගර ඇතුලේ. ඊට පස්සේ කියනවා ටැක්සි තමා පැය 24 භාවිතා කරන්න පුළුවන් පහසුම ප්‍රවාහන ක්‍රමය නේද? පැය 24න් භාවිතා කරනවලම් පහසුම ප්‍රවාහන ක්‍රමය තමා ටැක්සි. එතකොට අත වනලා පහු කරලා යන හිස් ටැක්සි එකක් අල්ල ගන්නත් පුළුවන් වගේම මොබයිල් ඇප් එක ඔස්සේ ටැක්සි එකක් පහසුවෙන් හොයා ගන්නත් පුළුවන් කියලා ඒකෙන් කියලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ 12 වෙනි පාඩමේ මුන්හාවා චොම්බ යටසේ තියෙන 12 වෙනි පාඩමේ හාංගුගේ තේචොන් කියෝතොන් ඒ කියන්නේ කොරියාවේ පොදු ප්‍රවාහන ක්‍රමය වේද ගැන තියෙන්නේ. එහෙනම් මං හිතනවා ඔයාලට මේ පාඩම මං ඔයාලට ඔළුවට යන්න පැහැදිලිව තේරුම් කරලා දුන්නා කියලා. ඉක්මනටම 13 වෙනි පාඩමත් අරගෙන එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. හොඳට පාඩම් කරන්න. මේ හැම එකක්ම හොඳට ඔළුවට දාගන්න. අමාරු වචන වෙනම ලියාගෙන පාඩම් කරන්න. ඔයාලා හැමෝටම පුළුවන්. ජය වේවා.